බර්ත් එකට මං එහා. එයාගේ තාත්තට ගත්ත gift මාසයි මං ඒ ගතිගුණ આવොත් නම් මං කේ Hi, welcome back to my YouTube channel. අද මම ඔයගොල්ලන්ට share කරන්නේ අපේ Christmas week එක කොහොමද උනේ කියලා. මේ මට මතක නෑ කවද ඇත්තටම Christmas week එක හදන්න ගත්තේ කියලා. කොහොම හරි ඉතින් හදන්න ගත්තා. මම හිතන්නේ Christmas වලට දවස් 3-4කට කලින් තමයි හදන්න ගත්තේ. සාමාන්‍ය අපි මුලදිම හදනවා. හැබැයි මේ පාර අපේ ලංකාවට උන දේවල් හැම දෙයක්ත් එක්කම ඒක පස්සට වුණා. ඉතින් භාගයක් විතර ක්‍රිස්මස් ට්‍රී එකේ මයි මල්ලි හැදුවා. මේ ඊළඟ දවසේ මම මගේ අම්මත් එක්ක ගියා බබාත් එක්කගෙන මගේ කන්ඩිෂන් ට්‍රීට්මන්ට් එක කරගන්න. මොකද ගොඩාක් කාලෙකින් ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ මං ගැන හිතුවේම නැති තරම්. ඉතින් මට හිතුණා ක්‍රිස්මස් වලට චුට්ටක් වෙනස් වෙන්න ඕනේ කියලා. ඉතින් බර්ත් එකට මම hair cut එක කරපු නිසා මම කන්ඩිෂන් ට්‍රීට්මන්ට් එකයි වැක්ස් එකයි ඒ ඔක්කොම කරගෙන එනක shopping එක ගිහින් එනවා කියලා හිතුවා. ඉතින් මෙතන ඇත්තටම මම බලපු ඇඳුම් දෙක තුනක් හම්බ වුණා dresses. ඒත් මට fit on කරන්න බැරුව ගියා. You went shopping? You went shopping with us? America? පිටත් වුණා. ඉතින් මේ තවත් දවසක් අද මම බබායි කියන්නේ මගේ පෙඩිකියුර් එක කරගන්න. ඉතින් මේ තමයි අපි දන්න අක්ක කෙනෙක් කරන්නේ. එයාගේ ගෙදරම හරිම හොඳට හරිම ටයිම් අරගෙන ඒ විදියට ලස්සනට කරනවා. ඉතින් ඒකෙන්ද මම දැන් අවුරුදු 3-4ක් තිස්සේ නම් එයා ළඟටම තමයි මගේ පෙඩිකියුර් වලට යන්නේ. ඉතින් එතකන් මේ අපේ අම්මා ඉතින් බබාව චුට්ටක් නලබනවා. එයාට පොඩ්ඩක් නිදිමත ඉන්නේ. ඊට පස්සේ ඒක ඉවරලා ඇවිල්ලා වොෂ් එකක් දාගෙන මං ආයේ අපේ ක්‍රිස්මස් ට්‍රී එක හදන්න ගත්තා. ඉතින් පොඩි දේවල් තමයි ලොකුවට මේ පාර මේ කියන්නේ ඩෙකොරේට් කරන්නත් බැරුව ගියා බබා එක්ක මට. මල්ලි මමයි තමයි කරන්නේ. මේ පාර මල්ලිත් කිසිම සපෝට් එකක් දුන්නේ නැහැ. මට පුළුවන් විදිහට මං ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කරා. ඒ වැඩ ටික ඉවර කරලා තාත්තයි අම්මයි එක්ක හවස් වෙලා මම ගියා shopping. මොකද කාටවත් නැඳුම් ගත්තේ නැහැ, gifts ගත්තේ නැති හින්දා. ඊට පස්සේ ඒ ඇඳුම් ටිකයි gifts ටික ඔක්කොම අරන් ඇවිල්ලා මේ ඊළඟ දවස් උදේ මම උදෙන්ම පටන් ගත්තා gifts ටික wrap කරන්න. මොකද අද husband උත් ගෙදර එනවා. ඉතින් එයාගේ එක යන්න කලින් wrap කරන්න ඕනේ හින්දා මම හිතුවා බබා එක්ක ඔක්කොම gifts ටික wrap කරලා ඉවර කරනවා කියලා. මේ 24 උදේ. ඉතින් මේ ටික කරන ගමන් මම බබාට චුට්ටක් මම හිතන්නේ නිදිමතක් ආවා. පොඩ්ඩක් හඬන්න ගත්තා. ඉතින් මම මේ ටික නතර කරලා එයාව චුට්ටක් නලවන්න ගත්තා. ඉතින් මේ ටිකත් ඉවර කරලා එයාව මම චෙයා එකට දාලා මම ඔන්න ආයේ රැප් කරන්න ගත්තා. අපේ අයිලි බබා එයාගේ තාත්තට ගත්ත gift එක wrap කරපු විදිය. Good girl ane. My good girl ane. My good girl ane. Okay. ඒ වැඩ ඔක්කොම ඉවර වෙද්දිම ඔන්න ඉතින් හස්බන්ඩ් උන් ගෙදර ආවා. එයා ආවම එයාට හැදුම් ගන්න ඉතින් අපේ ගෙදරට ළඟ තියෙන shops වලට පොඩ්ඩක් ගිහිල්ලා එයාටත් ඇඳුම් දෙක තුනක් අරගෙන ආවා. Christmas.
ඉතින් මේ පාර අපි චර්ච් ගියේ 10:30 තිබ්බා අපිට මාස් එකක්. ඒකට තමයි නැත්තම් normally 12ට තියෙන එකට තමයි යන්නේ. බබා හින්දා අපි 10:30 ගියා. ඉතින් කලින් ආපු හින්දා අපි තේ එකකුත් හදාගෙන බීලා තමයි නිදාගන්න ගියේ. මොකද කලින් පාරවල් වල 12ට ගියාම ඉතින් පාන්දර 1-2 වෙනවනේ. එතකොට ඉතින් එහෙමම අපි නිදා ගන්නවා. ඉතින් මේ පාර අපිට වෙලා තිබ්බ හින්දා අපි තේ එකක් බීලා තමයි නිදාගත්තේ. Merry Christmas! ඔන්න ඉතින් ක්‍රිස්මස් දාපුවා. මේ ක්‍රිස්මස් දවසේ උදේ කලින් ඔයගොල්ලන් දැක්කට ඒපල් එක කොහොමද අපි arrange කරලා තිබ්බේ කියලා. ඊට පස්සේ ඉතින් අපි ඔක්කොමලා එකතු වෙලා කිරිබත් කාලා කේක් කාලා ක්‍රිස්මස් gift එක අපේ ක්‍රිස්මස් tree එක යටින් තිබ්බා කට්ටියට දෙන්න. පාරමට ක්‍රිස්මස් වලට හම්බෙන වොච් එකක්. ඒකට මම හරි මාසයි. මම ඒ ටයිප් එකේ වොච් එකක් හොයලා ඉන්නේ. මේකම දාමු හදුවා. ඒකට මම ආසෙත්තර. ඒක ලස්සනයි. Ayo. May kumandang ganyan. Yan na tayo. Mali ang klasa na yun. jauhan ini bang. Iya indah di sini tuh. Surprise. Bahagi wage mai bang balaban ko ammata kiri. Gadiguna awat nam mangke. Abit to mai bang. Maya, mana ya? Kita kata lah. Benda dere, kalle. Ah, mana? ඉතින් ඊළඟ දවසේ හොඳටම රෙස්ට් කරලා ඊට පස්සේ දවසේ අපි ආවා අපේ බබාගේ වොෂින් ලික්විඩ් එකයි බොටල් වොෂ් එකයි තව එයාට චුටි චුටි ඇඳුම් ටිකකුයි ගන්න. හැබැයි ඒ ඇඳුම් මම බලපු ඒවා තිබ්බේ නැහැ. ඒක හින්දා ඒ දෙක අරගෙන තව බබාට මැට් එකක් ගත්තා බිම්බ දාන්න. දැන් එයා චුට්ටක් දඟලනවා ඔළුවෙන් පිටපස්සට යනවා. එයා චුට්ටක් බිම්බ දාලා එයාට සෙල්ලම් ගන්න මැට් එකක් ගත්තා. ගෙදර එන ගමන් නැන්දලා ගෙදරට ගිහින් එයාලටත් ක්‍රිස්මස් වලට ඉතින් කතා කරලා අපි ගෙදර ආවා. මේ ඊළඟ දවසේ අපේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් වගේ ක්‍රිස්මස් පාර්ටි එක ඒක අපේ ගෙදර තමයි තිබ්බේ. අම්මා Aneh mantap.
ඕක මේ පරයි ගුඩක් වගේ තමයි බෝල වැටෙනවා අයියෝ ඉන්නේ Kalau